මොකද කාන්තාවන් විශේෂයෙන් ගොඩක් මේ ප්‍රදර්ශන භූමිය තුල ඉන්නේ. තම ශක්තියෙන් තම දෑතින්ම නිෂ්පාදනය කරපු භාණ්ඩ තමයි තියෙන්නේ. Tamanta යමක් නැහැ කියලා නිකන් නිකරුණේ කාලය ගත කරන කාලවකවානුවක නේ අපිට යමක් කරන්න පුළුවන් කියලා අපි ඉදිරිපත් වෙලා අපි හොඳට ඇති හැකි පිරිසක් බවට පත් වෙලා මේ ප්‍රදර්ශන භූමිය තුලින් රජයේ මේ අපිට වෙන් කරලා දෙන රජයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා පේරාදෙණිය උද්දිත උද්දින්නේ කියලා මේ ඔක්කොමල්ල ඉන්නේ ස්වර්ණය කියා මේ කාන්තාව විශේෂයෙන් මේක ඉතාමත් සතුටක් ලබන්නේ කරන එකක් මුදලුත් ලබා ගන්න තමන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න නැති කර ගන්න ආර්ථිකය සුවපත් කර ගන්න ඒ නිසා ඕගොල්ලෝගේ මොනවා හරි මානසික ත්‍රෙස් ආතතිවල ඉන්නවා නම් මේ විසිතුරු පැල මේ ගෙදරට ගෙනියලා වගා කරලා මේ බබල ලස්සන දැකලා ඔයගොල්ලන්ගේ මානසික ට්‍රෙස් එක අසහනිය නැති කරගන්න මේක හොඳ සුවයක්. මෙහෙත් නැතුව ඔයාලට මේ සුවය විඳින්න පුළුවන්. ඒ වගේම ඔබගේ නිවස අලංකාරය කරන්න විතරක්ම නොවේයි ඔබත් ස්වර්ණරැකියා ලාභිනියක් වෙන්න කැමති නම් ඔබට මේ ස්ථානයට පැමිණිලා ඔවුන් හා කතා කරලා ඔවුන්ගෙන් පැල මිලදීගෙන මේ මල් වගාව කොහොමද කරගෙන යන්නේ මේකට සම්බන්ධ වෙන්නේ කියලා ඔබට උපදෙස් ලබා ගන්නත් හැකියාව තියෙනවා. අයිබෝවන් හැම කෙනෙක්ටම Talk with Bill YouTube නාලිකාවට තමන් ආදරය පිළිගන්න කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනකුත් අපි ආරම්භ කරා යූ කියන මාතෘකාව යටතේ කාන්තා ව්‍යවසායිකත්වය ගැන අපි කතා කරන්න යනවා. අද ඒ වෙනුවෙන් කතා කරන්නට පිට එකතු වෙලා ඉන්නවා වසන්ති මහත්මිය. අය අර අපි දැනගන්න යනවා අද අපි ඇවිල්ලා ඉන්න කොහෙටද මේ වගේ තැනකින් කාන්තාවන්ට මොන වගේ සහයෝගයක් ලැබෙනවද කියන දායකත්වයක් ලැබෙනවද කියලා අපි බලන්න යනවා. අය මේ වැඩසටහන ඉදිරි කටයුතු ගැන කතා කරනවා. ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ නාරංගිට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන මල් ප්‍රදර්ශනයත් සමගයි. කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ආйти මල් වගා කරන කාන්තාවෝ මේ ප්‍රදර්ශනයට එක් වෙලා තියෙනවා. ඔවුන්ගේ නිර්මාණ දැක බලා ගන්න, මිලදී ගන්න ඔබට මෙහිදී අවස්ථාවක් ලැබිලා තියෙනවා. ආසිරි සර්ජිකල් රෝහල ආසන්නයේ තමයි මෙම ස්ථානය පිහිටා තියෙන්නේ. මේක මොමලොමිනා ගහේ නම ව්‍යාපාර කරන අතර ගොඩක් තියෙන මේ ගස් වර්ගය ගොඩක් මිලෙන් වැඩි. දැන් නම් මේ කාරණේ පොඩ මිල අඩු වෙලා තියෙනවා. ගොඩක් අපනයන කරන සාකයක් මේක. මගේ ස්ටෝල් එකේදී ඔයාලට ලස්සනට තියාගන්න ඉන්ඩෝ ප්ලාන්ට්ස් මේ කුකරියානා තායි මොනිස්ට්‍රා ජිගාටම් ඒ වගේම බැල්කනි වල එල්ලන්න ගෝල්ඩන් බෙල් ඒ වගේ දේවල් මිලදී ගන්න ලබා ගන්න කැට් බෝයි තියෙනවා ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකක් මේක හරිම ලේසි වගා කරගන්න මේන්ටේන් කරනවා නම් මොනවද මේන්ටේන් කරනකොට මේකට වැඩි ලොකු දෙයක් යන්නේ පොල්ලෙලි කෑලි කොම්පෝස්ට් වැලි තමයි මික්ස් කරලා තියෙන්නේ මම ලස්සනට ගහ වැදෙනවා ඒකට මේ රසායනික පොහොරයක් මම බලනවා ඒ වෙන තමයි මේ ගහ ලස්සනට වගාගන්නේ මේ කුකරියානත් හරිම මේන්ටේන් කරන්න හරිම ලේසි පොල්ලෙලි කෑලි අපි අන්තූරියෙන් සාකයක් මේක මේ පොල්ලෙලි කෑලි කොම්පෝස්ට් මේ වැලි මික්ස් කරන්නේ මේ මික්ස් කරලා මේකටත් රසායනික පොරත් අර වෙන වගේවත් පල්ට ගන්න බෑ
ඒ නිසා මේ අර තුනෙන් මේන්ටේන් කරලා හරිම ලේසියි. හරිම ලේසියි. එතකොට අන්ටි මේ කීයද ඇවිල්ලා ගොඩාක් අය දැන් ඇවිල්ලා ගන්නේ මොන ශාකයේද මේ කවුන්ටර් එකේ? මේකෙන් වැඩිපුරම මගෙන් ලබා ගන්න හැබැයි ලොකු ශාක නෙමෙයි ලොකු ඒවා මිල අධිකයි. පොඩි පැල තමයි ගන්නෙ. ඒ නිසා මගේ දැන් වැඩිපුරම දැන් මගේ පොඩි පැල ඔක්කොම ඉවරයි. දැන් මෙහෙමයි හොටෙල්ස් වලට ඒ වගේ තැන්වලදී මේ ලොකු මිලයි කියලා බලන්නේ මේවත් ගන්නවා. මේවත් මගෙන් දැන් ඊයේ ගෙනිච්ච රුපියල් 5000ට 10000ට ඒ වගේ මිලට මේ ගත්තා. ඔව් ඊයේත් ගත්තා. සුබ උදෑසනක්. අපි සෝහස් සංගමේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ලියතඹරා සමිතියෙන් අපිට හම්බෙලා තියෙන අංක 2 කුටිය. අද ඒ කියන්නේ විශේෂ මෙගා සේල් එකක් තමයි මෙතන වෙන්නේ. මේක ඇත්තටම විශේෂිත පැලයක්. මේකට අපි කියන්නේ එයා ප්ලාන් කියලා. මේකට මේ බලන්න පස් මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට මීඩියා එක ගොඩක් කරාට සුළඟ තමයි භාවිතා වෙන්නේ. මේකෙත් විශේෂිත මලක් එනවා. අතු පාට සහිත මලක් තමයි එන්නේ. මේක ඕනම ප්‍රදේශයක වගා කරන්න පුළුවන්. මොකක් හරි ආධාරයකයක පොල්ලෙලි වගේ සිමෙන්ති ද්‍රාවණයක තියෙන ආධාරයකයකින් මේක එල්ලලා තමයි තියන්න ඕනේ මේක. ඇත්තට මේක වගා කරන්න ලේසි. මේ තියෙන්නේ ගොඩක් දෙනා මේ දවස්වල ප්‍රිය කරන ශාකයක්. ඒ කියන්නේ මනි ප්ලාන්ට්. ඒකේ වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි මේකට ගොඩක් මේ වියදම් කරන්න උවමනා නැහැ. මේක වතුරෙත් මේ පැල හදන්න පුළුවන්. ගෘහ අලංකරයට මේක හැංගින් පොට්ස් වලත් දාන්න පුළුවන්. මේ වගේ එල්ලෙන පෝච්චි වලත් වගා කරන්න පුළුවන්. මේ තියෙන මේක සැමේ සැන්සවේරියා කියන්නේ මේකට ස්නේක් ප්ලාන්ට් කියලා කියනවා. මේක අපිට ඔක්සිජන් අපේ නිවහනේ ඇතුලේ තියන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හැටියටත් ඒ වගේම අවුට්ඩෝර් තියන්න පුළුවන්. ඒ අවුට්ඩෝර් තියනවා නම් අපි මේකට අවුව හොඳ නැහැ. හෙවණි තියන්න ඕනේ. ඉන්ඩෝ තියනවා නම් මේකෙන් අපිට විස වායු මේක උෂාකේ උරාගෙන අපිට ඔක්සිජන් ලබා දෙනවා. ඒ නිසා මේක ගොඩාක් හොඳයි. නිදන කාමරේට වොෂ්රූම් එකට තමන්ගේ විසිතුරු සාලේට එහෙම තියන්න පුළුවන්. ඕනිම විසිතුරු පැලයක් මේ කුටි වලට ඇවිල්ලා මේ නාරහෙන් පිට ශාඛාවට ඇවිල්ලා මිලදීගෙන අපිට අත්වලක් වෙන්න කියලා මේ ඔක්කොමල්ලා ඉන්නේ ස්වර්ණරේ කියා මේ කාන්තාව විශේෂයෙන් මේක ඉතාමත් සතුටක් ලබන්නේ මේ කරන එකක්. මුදලුත් ලබා ගන්න තමන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න නැති කර ගන්න ආර්ථිකේ සුවපත් කර ගන්න. ඒ නිසා ඕගොල්ලෝගේ මොනවා හරි මානසික ත්‍රෙස් ආතතිවල ඉන්නවනම් මේ විසිතුරු පැල මේ ගෙදරට ගෙනියලා වගා කරලා මේ බබල ලස්සන දැකලා ඕගොල්ලෝගේ මානසික ත්‍රෙස් එක අසහනිය නැති කරගන්න මේක හොඳ සුවයක්. බෙහෙත් නැතුව ඔයාලට මේ සුවය විඳින්න පුළුවන්. ඒ නිසා මම නැවතත් ආරාධනා කරනවා ඉක්මනට මෙන්න 21 වෙනිදා දවසේ ඉතින් 30 වෙනිදා දවස් දක්වා තියෙන්නේ. ලහිලහිලි ඉක්මනින්ම එන්න. මොකද විශේෂ ලස්සන ඒවා ටික ඉක්මනින්ම විකිරෙනවා. ඉස්සෙල්ලම ඔයාට ගන්න ඕනේ නම් ඉක්මනට මෙන්න පහු කරගන්න එපා. ඒතකොට දුක් වෙන්න වෙයි. හොඳ ගස් ටික විකුණුනා නී අපිට ලස්සන එකක් හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් මම සැමටම ආරාධනා කරනවා ඉතාමත් සතුටින් එන්න කියලා. අයිබෝවන් මම අර්ජුන පෙරේරා ඒකක වාරි නිලධාරී සෝහස් මල් සෙවන නාරායන්ත්‍ර සාගරාධ්‍යක්ෂ කාර්යාලයේ. ඒතර අපි මෙම ස්ථානයේ මේ අවස්ථාවේදී සංවිධානය කරලා තියෙනවා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් කොළඹ දිස්ත්‍රික් මල් වවන අපේ සමිති 16ක් තියෙනවා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට අනුබද්ධව ලියාපදිංචි වෙච්ච. එම සමිති 16ම මගින් එකතු වෙලා තමයි මෙම දෙවන්ත මල් ප්‍රදර්ශනයේ මේ අවස්ථාවේදී මේ නාරායන්පිට සෝහස් මල් සෙවන සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ භූමියේ ප්‍රදර්ශන භූමියේ පැවැත්වෙන්නේ. ඉතින් අපි මේ මාසේ 21 වෙනිදා මෙම කාර්යය උත්සවශ්‍රීයෙන් ආරම්භ කළා. ඒ වගේම මේ මාසේ 30 දක්වා පුරා දින 10ක් පුරාවට මෙම ප්‍රදර්ශනයේ පෙරවරුවේ සිට රාත්‍රී වන තෙක් මෙම ස්ථානයේ පවතිනවා. ඉතින් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය මල් පැල, එළවලු පැල, ඒ වගේම වෙනත් ඒ මල් පැල වලට අවශ්‍ය කරන පොහොර, මල් පෝච්චි වගේ වෙනත් දෑ මෙලදී ගන්න මෙම ස්ථානට එන්න. ඒකම මම ආරාධනා කරනවා කොළඹ සිටින මේ සියලු දෙනාටම ඉතාමත්ම ආබදායි සහනදායි මිලකට මෙම ස්ථානයෙන් මෙම පැල ඔබට මෙලදී ගන්න පුළුවන් කියලා. ඒ වගේම අලුතෙන් තියෙන විවිධ මල් වර්ග, අලුතෙන් තියෙන අලුත් තියෙන ට්‍රෙන්ඩ් එක එවැනි මෙතනින් ගන්න පුළුවන් අලුත් මල් පැල මෙම ස්ථානයෙන් පාසෙන් මෙලදී ගන්න පුළුවන්. ඔබට ආවොත් දැක ගන්න පුළුවන් දෙවන්ත මල් ප්‍රදර්ශනයක් අපි මේ මාසේ
21 සිට 30 දක්වා මේ ස්ථානයේ පවත්වනු ලබනවා. අයිබෝන් මම නියෝජනය කරන්නේ කහතුඩුව වාසනා සොහස් සමිතිය. මේ ශාකය ගත්තොත් මේක 23 ශාකයක්. මේක IB කියලා කියන ශාකය. මේක නිර්මාණාත්මකව තමයි මේ ප්‍රදර්ශන භූමියට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙයා ගොඩක් ලෙඩ රෝග වලින් අඩුයි. නමුත් වටිනාකමින් ඉහළයි. බැලුමම පේනවා ඇති මේ ප්‍රදර්ශන භූමිය තුලින් මේ වගේ අගනා ශාක ගන්න පුළුවන්. තාමත් ආකර්ෂණීය විදිහට අදලා යන ආකාරයට මම හිතන්නේ වෙන කොහෙන්වත් මිලදී ගන්න බැරි ශාක තමයි මේ කහතුඩුව ප්‍රදර්ශන භූමියේ මේ ශාකාව තුළ තියෙන්නේ. ඒ වගේම මල් පිපෙන දේවල්, අගේ වැඩි කළ නිර්මාණ, දුර්ලභ ශාක, ඒ වගේ නිෂ්පාදන රාශියක් ඔබට මේ 21 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක මෙම වෙළඳ ප්‍රදර්ශන මේ කහතුඩුව කුටියෙන් ලබා ගන්න පුළුවන්. කැපවීමකින් තමයි අපි මේ පැල මාස ගාණක් උඩ ඉඳලා අපි මේක ප්‍රදර්ශන භූමිය සඳහාම ප්‍රදර්ශනය සඳහාම වෙන් කරලා කැපවීමෙන් හදලා තමයි මේ නව නිර්මාණ සියල්ල ඉදිරිපත් කළා. වර්කින් ශාකයක්. මේක මිල ඉහළ ශාකයක්. නමුත් මේක ආකර්ෂණීය ශාකයක්. ඒක නිසා මේක මිලදී ගන්න බොහෝ කැමති පාරිභෝගිකයෝ මම හිතන්නේ මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තියෙනවා. එන අය අතරේ බැලුවොත් මෙම ශාකයේ මිලදී ගන්න. මොකද කාන්තාවන් විශේෂයෙන් ගොඩක් මේ ප්‍රදර්ශන භූමිය තුල ඉන්නේ. තම ශක්තියෙන් තම දෑතින්ම නිෂ්පාදනය කරපු භාණ්ඩ තමයි තියෙන්නේ. Tamanට යමක් නැහැ කියලා නිකන් නිකරුණේ කාලය ගත කරන කාලවකවානුවක නේ අපිට යමක් කරන්න පුළුවන් කියලා අපි ඉදිරිපත් වෙලා අපි හොඳට ඇති හැකි පිරිසක් බවට පත් වෙලා මේ ප්‍රදර්ශන භූමිය තුලින් රජයේ මේ අපිට වෙන් කරලා දීන රජයට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. පේරාදෙණිය උද්‍යාන උද්‍යානයට අපි යම්කිසි වටිනා මුදලක් මෙතනින් උපයන මේ සියලුම කුටි වල තාමත් වටිනා පැල තමයි තියෙන්නේ. සහෝදර පිරිසක් වගේ තමයි අපි මේ ප්‍රදර්ශන භූමිය තුලත් අලෙකට කරන්නේ. ඒ නිසා අපේ ශක්තිය ධෛර්යය වැඩි කරන්න, නිෂ්පාදන හැකියාව ඉහළ දාන්න ඔබගේ සහයෝගය දෙන්න කියලා තමයි ආරාධනා කරන්නේ. මේ කාලය තුල ඇවිල්ලා පොඩි හෝ මොන හෝ පැලයක් මුලදී අරගෙන අපිට ශක්තිය ධෛර්යය දෙන්න කියලා ඔබ සැමගෙන් මේ නර්මන හැමගෙම ඉල්ලා සිටිනවා. ඇත්තටම ඔවුන් ස්වයං රැකියාවක් හැටියට ඔවුන් මේ ගෙනියන ප්‍රයත්නයට මෙම ස්ථානයට පැමිණ පැලයක් මිලදීගෙන ඔබට ඔවුන්ට හරියක් වන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ නිවස අලංකාරය කරන්න විතරක්ම නොවේයි, ඔබත් ස්වයං රැකියා ලාභිනියක් වෙන්න කැමති නම් ඔබට මේ ස්ථානයට පැමිණිලා ඔවුන් හා කතා කරලා ඔවුන්ගෙන් පැල මිලදීගෙන මේ මල් වගාව කොහොමද කරගෙන යන්නේ මේකට සම්බන්ධ වෙන්නේ කියලා ඔබට උපදෙස් ලබා ගන්නත් හැකියාව තියෙනවා.